කතා කරන මිනිසුන් නමක යවන අයියලා අල්ලලා අද රෙදි ගලවනවා කවුරුත් අහන් ඉන්න රම්පෙට කොරි හැරෙන්න අපටින් නම්බරලා පටි රෝල් කරනවා පටි රෝල් කරනවා පටි රෝල් කරනවා सारा संकेय कल्पलक्ष 80 කෙල කෝටි 27 ලක්ෂ 33,908 වෙනි වරට කැඳවන ලද දීප ව්‍යාප්ත සීමා සහිත එක්සත් යක්ෂ සම්මේලනයේ උත්තරීතර කුට්ටධිකාරී මණ්ඩලයේ මහා සභා වාරයයි මේ ආරම්භ කරන්න යන්නේ. හරි ප්‍රථමයෙන් මේ උත්තරීතර යක්ෂ සම්මේලනයේ ගරු සභාපති තැන්පත් විදේශමාන්‍ය අපකීර්ති සද්ගුණවත් දිවංගත මහසෝනා මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ මේ යක්ෂ සම්මේලනය අමතා පිළිගැනීමේ කතාව කරන ලෙසට. Good evening, my dear demons, spirits, inhumans, every ghost and Draculas. මේ සභාපතිතුමනි මේ යක්කුන්ට සිංහලෙන් කතා කළා නම් තමයි නේද හොඳ ස්තුති ගරු ලේකම් රීරියකා මහතාණනි. එහෙමයි. පැමිණ සිටින යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ පිසාච සහ මළගිය ප්‍රාණකාරාදී සියලු දෙනාගෙන් අවසරයි. හරියට හරි. ඔබ සියලු දෙනාම ඉතාම ප්‍රීතියෙන් ගෞරවයෙන් පිළිගන්නනු ලබනවා. අද න්‍යාය පත්‍රයට අනුව ප්‍රථමයෙන් ආගම සිහි කරන්න අවශ්‍ය නැහැ. මොකද යක්ෂ ප්‍රේත භූතාදීන් වන අපට මොනම ආගමක්වත් නැති නිසා ඊළඟට නරලෝකෙ මිනිස්සු වගේ පසුගිය සභාවාරයේ වාර්තාව කියවමින් බොරුවට පැය ගණන් කාලේ නාස්ති කරන්න අවශ්‍ය නැහැ. අපි කෙලින්ම අපගේ යක්ෂ සම්මේලනයේ කටයුතු ආරම්භ කරමු. එහෙනම් න්‍යාය පත්‍රයට අනුව කරන්න තියෙන්නේ මේ සේට්ටම කලින් ගරු සභාපති මහසෝනා මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න තියෙනවා අපිට. විශ්වාස භංගයක්? මොකද්ද මට විරුද්ධව තියෙන චෝදනාව කෘත්‍යාධිකාරී සබික ගරායකා මහත්මයා? ඔබතුමා හරිද? ඔබතුමා නරලෝකේ ටැබ්‍රොබේන් වල දැනට සේවයේ යොදවලා තියෙන යක්ෂ ප්‍රේත භූත පිසාච කුම්භාණ්ඩ ගෙවල සහ මළගිය ප්‍රාණකාර යන අයට පවා ජීවත් වෙන්න අමාරු අවස්ථාවක තව අමතර හරිද ඇඩිෂනල් යකෙකුට අතයට ගාන කරන් රූට් පර්මිට් දීලා තියෙනවා. ඒකයි චෝදනාව. අන්න ඒකයි. නෑ කවුද කියන්නේ? මම එහෙම ඔය මිනිස්සු වගේ ජරාවට යට වෙලා කාටවත් අමතර රූට් පර්මිට් දීලා නෑ. කවුද කියන්නේ? නැති ඇටේ පෙරයි. මොකක්ද? ඔබතුමා අපි ජීවිතේට අහලා නැති බ්‍රේස් කියලා අලුත් යකෙකුට පර්මිෂන් දීලා තියෙනවා ටැබ්‍රොබේන් වල රඟන්න. ග්‍රීස්? ඒක නිසා ඔබතුමා ඉල්ලා අස්වෙන්න ඕන. අපි ඉස්සයි කරන්නේ නැත්තම් What? පටි රෝල්. පටි රෝල්. ඒක නිසා ඔබතුමා ඉල්ලා අස්වෙන්න ඕන. අපි ඉස්සයි කරන්නේ නැත්තම් What? ග්‍රීස් කියලා අලුත් යකෙක්? මම එහෙම යකෙකුට කවදාවත් පර්මිෂන් දීලා නෑ. මම ඇහුවෙත් අදයි. නෑ සභාපතිතුමා ඇත්ත. මොකද ඇත්ත? ගරායකා කියන කතාව සම්පූර්ණ ඇත්ත හෝ. ඔය ඉතින් ඔබතුමා ග්‍රීස් කියලා අලුත් යකෙකුට අවසර දීලා තියෙනවා. නැත්තම් කොහෙද මේ? අන්න ඒකනේ. නැත්තම් කොහොමයි මේ අපටවත් ජීවත් වෙන්න බිල්ලක් ගොටුවක් ගන්න බැරි කාලේ ග්‍රීස් කියන යකා මේ තරම් ප්‍රසිද්ධ වුණේ කොහොමයෝ? දැන් අපි සේරම පාරම්පරිකයක් නිකන් චාටර් වෙලා ගිහිල්ලා ග්‍රීස් යකට හෙන තැනක් ඇවිල්ලා තියෙන්නේ.
ඔයක තමයි. විනේ කට්ටිය සභාපතිතුමනි කාටරි මහත්තුරු පවා දැන් උනන්දු වෙන්නේ අපිව අමතක කළා අර ආකාශෙන් කඩා වැටිච්ච පැරිචුට් ග්‍රීස් යකාට දොළ පිටේට දෙන්න යකුනේ මේ හපල්ලා මම ඔහොම ග්‍රීස් කියලා යකෙකුට තැප්‍රබේන් වල පත්වීමක් දුන්නේ නෑ. නැත්තේ කොහෙද? දැන් පහුගිය කාලේ මේ ලේකම් රීරි යකයි. හරිද? බාණ්ඩාගාරික තොටේ යකයි මායි අපි තුන්දෙනාම සෙට් එකම නන්නත්තර උනානේ අර කහවත්තේදී. මොකද කහවත්තේදී මොකද නන්නත්තර විච කේස් එක? අන්න ලේකම්තුමා කියන්න. කහවත්තේදී උනේ මේකනේ. සභාපතිතුමා මේක අහන්නකෝ. මොකද්ද? අපි අක්කු බජාර් එකටම වැඩ නැතුව ගියා. ඔය ග්‍රීස් යකා නිසා. ගෑණියෙක් මෙහෙ බය කළා චාරිත්‍රයට අවංකව දොළ පෙටීනිය කරන් එදා වේල කාලා ජීවත් වෙච්ච අපට මෙලෝ මිනිහෙක් දැන් කෙයාර් කරන්නේ නෑනි ගණන් ගන්න ඔය අතපාකට ඔය කාලා කන්නේ ග්‍රීස් නිසා ඇයියකෝ ඔහේ තමයි ඒකට වග කියන්න ඕනි ඕ සභාපති මහසෝනා ඔහේ තමයි ඒකට වග කියන්න ඕනි හරි නිස්සබ්ද මම ඔය කියන ග්‍රීස් යකෙක් දන්නේවත් නෑ දැක්කෙත් නෑ. හැබැයි ඔය ඒ පාර මේ මගුල රින් වෙනවා. පොඩ්ඩක් කට්ටිය ඉවතලා ඉන්නවලා. හලෝ ඔයාද? මොකද? ගෙදර සීනි ඉවරයි. ජෝදියේ මම මෙතන කොන්ෆරන්ස් එකක ඉන්නේ. සීනි එනකොට ගේන්න මගුල තියනවා පැත්තකින්. ඊළඟ හැමෙන් නටනද? මේ අස්සනිත් එක මොන මගේ මලක කරන්න බෑනේ. මේ සෝරි යකුනේ සෝරි Patirul. Patirul. යෝදියේ මම මෙතන කොන්ෆරන්ස් එකක ඉන්නේ. සීනි එනකොට ගේන්න මගුල තියනවා පැත්තකින්. ඊළඟ හැමෙන් නටනද? මේ අස්සනිත් එක මොන මගේ මලක කරන්න බෑනේ. මේ සෝරි යකුනේ සෝරි මොකද අපි දැන් මේ අප සාකච්ඡා කර හිටියේ මෙච්චර ලේකම් මේ සභාපති මහසෝනාතුමනි අපි කතා කර හිටියේ ඔබතුමා අපට හොරෙන් අර පත් කරපු ග්‍රීස් කියන යකා ගැන මොන ග්‍රීස් යකාද? යකෝ මූට මහසෝන ගාලද? මූනේ මහසෝන සභාපතිතුමනි මේ නිකන් අපිට අඬන්න නැතුව මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. මොකද්ද? නැත්තම් අපි ඔබතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගේනවා. පොඩ්ඩ ඉවසන ඔහෙලට සිංහල තේරෙන්නේ නැද්ද? මම ඔහොම ග්‍රීස් යකෙක් ගැන අන්දෝ සංසාරයක් දන්නේ නෑ. පුළුවන් නම් මට ඔය ග්‍රීස් යකව අල්ලන් ඇවිල්ලා පෙන්නනවලා. හරි අපි ඌ අල්ලගෙන එන්න. හැබැයි ඔබතුමා අපි ඉස්සර අපිට අපේ ඇස්පන අපිට මෑන්ගේ අස්ස පට්ටම් ගලවන්න ඕන. හරි අල්ලන් වරෙල්ලකෝ. එහෙනම් අපට අවසර මහසෝන් සභාපතිතුමනි බාණ්ඩාගාරික තොටේ යකයි මයි මේ දැම්ම යනවා ග්‍රීස් යකාව අල්ලගෙන එන්න. මරල්ලක ඉවරයිනේ බලපලයල්ලකෝ. මේ කවුද මේ ලේකම් රීඩියක? ඒවයි. දැන් එතකොට මේ සාකච්ඡාවේ ඉස්සරහට පවත්වාගෙන යන්න දැන් මොනවද තව වෙන තියෙන ප්‍රශ්න? මෙන්න මේ මෝහිනීට පොඩි ප්‍රශ්නයක් තියෙනවලු. ඕ මොකද්ද මෝහිනී නංගියේ ප්‍රශ්නේ? සභාපති මහසෝනයි. ඔව් නංගියේ. දැන් මගේ ළමයාත් ලොකුයි. ඔව්. ළමයා නිතරම තාත්තා කවුද කියලා අහනවා. ඔව්. පෙරණි පෙරිතල මං ළමයාට කිව්වා. ඔයා නල්ල දරුවෙක් ළමයෝ කියලා. very good. අන්න හොඳයි. එහෙම තමයි කියන්න ඕනේ. නැත්තම් අන්තිමට ළමයි ලොකු වෙලා මේ DNA පරීක්ෂණ වලට එහෙම ගියොත් එහෙම මේ අපේ නං වලටත් එච්චර හොඳ වෙන්නේ නැහැ මේ නැද්ද ලේකම් රීරි පචක. මොකද එහෙම කියලා මගේ දිහා බලන්නේ. මම අන්දන්නේ මට අදාළ නෑ ඕවා. මේ අමාර. අයියෝ. شما حاطين Patirul. ඒවා අපි පොඩි කාලේ මේ නොතේරුම් කමට කොල්ල කාලේ මේ කතන්දර නේවා මේ දැන් මොකද මේ ඊළඟට තියෙන ප්‍රශ්නේ නම් ගියේ මේ මගේ කොළු පෙට්ටියට ලැප්ටොප් එකක් ඕනෙලු. ඔන්න ඕකනේ ඉතින් කරන්න බැරි වුණා මේ
ඒ යස්ස පැටියටත් දැන් IT කෝස් එකක් කරන්න ඕන වෙලාද? මේ මොයිනි නංගියේ අපි යක්කෝ අපිට ඕන නැති එහෙම ලැප්ටොප් එකක් නැහැ තේරුණාද? කොළුවට ගිහන් නංගිය හොඳට යකා නටන්න පුරුදු වෙන්න කියලා ඌට. මං යකා උසලන්නේ නැතුව. තාත්තා කෙනෙක් කියන කතාවද? චී කතයි. අම්මා පව්. කවුද තාත්තා? නෑ මට වැරදිලා කියෝනේ. යකෝ DNA පරීක්ෂණයක් කරන්න වෙයි වගේ මට වෙන්නේ. සභාපතිතුමා අන්න ලේකම් අරුන් ඇවිල්ලා. මෙන්න ග්‍රීස් යකා අල්ලන් ආවා. ග්‍රීස් යකා. මේ පොර වුණා. යා පිටිපස්සේ කේල් ගාලා ගෑංගිලා ඉඳලා ඔන්. ගේනවා කවි හටයි. යකා නේද? අනේ පුතු අයියට මොකවත් කරන්නේ මොකද? ඒවට මොකද චිතල්ලි වෝලෝ කවුද? ඇයි මේ යක්කෝ වගේ ඇදගෙන මේ මොකද මේ? අයියෝ අනේ විකන්නේ මානේ. යක්කු වගේ? අයියෝ යක්කු වගේ නෙමෙයි. අපි ඔරිජිනල් යක්කෝ. ඔරිජිනල් යකෝ. මේ ඉන්නේ රීරි යකා. මේ ඉන්නේ තොටේ යකා. ඔව් අර ඉන්නේ ගරා යකා. අන්න ඒකයි. අර ඉන්නේ මොහිනී. අර ඊට හයින් ඉන්නේ ඩැකියුලා. මම මහලෝනා. පුතු අම්මෝ. ගම කෑවනේ මේක. තොටේ යකා. මේක සරම දෙමා ගත්තා නම් ඔන්නේ වතුර බාල්දියක් ගෙනලා ගහපන් නෙට්ටම කලින්. පටිරෝල්. පටිරෝල්. තොටේ යකා. මේක සරම දෙමා ගත්තා නම් ඔන්නේ වතුර බාල්දියක් ගෙනලා ගහපන් නෙට්ටම කලින්. මේ මං වතුර බාල්දියක් ගෙනාවා. ගහන වතුර. ඇත්ත කියපන් අප්පුවාමි. මම ඔහේගේ කටින් අත දාලා වලිගෙන් අල්ලලා කන පිට ගහන්න කලින් කියපන් කවුද? කවුද උඹ? අනේ පුතු අයියේ මං ග්‍රීස් යකා. පයින් නරග. අනේ ග්‍රීස් යකා. ග්‍රීස් කිව්වට කමන්නේ යකා කියන ගෑල්ල කියන්න එපා. අපිට නින්දා කොලොක් බලාගෙනයි. යකා. බාසෝනයියේ මේකව අල්ලන්න අපිට හෙන අමාරු නෝ. මේක? ඔව් අල්ලන්න ලිස්සල පනිනවා. අල්ලන්න ලිස්සල පනිනවා. ඇයි ඇඟ පුරාම ග්‍රීස් කාගෙන නැහැ? අයියෝ. බේ නම මොකද්ද? මොකද මේ ඇඟ පුරාම ග්‍රීස් කාගෙන? අනේ පුතු අයියේ මම පොඩි මානසික මොකද මානසික? තල්ලද පොඩි මෙන්ටල් කේස් එකක් එකයි ඔව්. මහසෝනයියේ මේක ළඟ තිබිලා බෑග් එකකුත් අහුණා. ඕ මේ තියන්නේ. බෑග් එකක්? ඔව් ඔව්. කොහොමද මොනවද බෑග්? මේ තියන්නේ. මේක මේ තල්ලද පොඩි මෙව්වා වගේ. සික්කේ මේක මොනවද මේ තමුසේ වැලක තිබිච්ච මේ කාන්තා ඇඳුම් ඉස්සුවද? සික් අයිසෙත් මේ තමුසේ මිනිස්සෙක් නේද? මේ යක්කු ඉච්ච අපිටත් තන්තයිනේ අයිසේ තමුසේලාගේ වැඩ. පටිරෝල්. මේ තමුසේ මිනිස්සෙක් නේද? මේ යක්කු ඉච්ච අපිටත් තන්තයිනේ අයිසේ තමුසේලාගේ වැඩ. මේ කාන්තා ඇඳුම් ටික පුච්චලා ඒ අලු වලින් මේකට තිලක තියන්න ඕනේ ඕන්. ඒව කියන්නේ අපි වගේ තව අප්සෙට්කාරයෝ කීප දෙනෙක් තව ඉන්නවා. අපි ඉතින් ආසකට දේවල් මේව තමයි යෝ. මේ අයිසේ ඇයි තමුසේ වගේ ඉන්න අනිත් හොල්මන් යක්කුයි රස්සාවල් කරන්නේ නැද්ද කියලා මට කියනවා. කරනවා අයියේ. අපි හොඳ ජොබ් කරනවා. හොඳ ජොබ් කරනවා? එහෙනම් ඉතින් මේව කරන්නේ? ඒ වුණාට අයියේ අපේ අතීතයේ තියෙන ආසාවල් ඉෂ්ට කරගන්න අපි මේ විදියට ග්‍රීස් කාගෙන ගෙවල් ගානේ රැට ඇවිදිනවා. අපි දෙතුන් දෙනෙක් පොලිසියට මාට්ටුනා. මොනවා කරන්නද ඉතින් මානසික ආසාවනේ අයියේ. හරි. ඔහෙට තියෙන්නේ මානසික ප්‍රශ්නයක් නේද? ඔව් අයියේ. හරි. තමුසේගේ මානසික ප්‍රශ්නෙට මං හොඳ බේතක් දෙන්නම්. මං ගාව දිනවට බේත. මොකද අයියේක? බේත නේද? ඔව් අයියේ. ඔහේ වගේ අතපය හතර හොඳට තියෙද්දි ඔව්. අවුමුළු වල රිංගලා කාන්තාවන්ව බය කරලා ආතල් ගන්න අයියලට දෙන්න මං ගාව නම්බර එකේ බේතක් තියන කරයක. මේ වගේ අල්ලමුවා. මේ වැත්තේ ගන්න
අල්ලපන් බෙල්ල පාත් කරලා හරි. අනික බෙල්ල මට පේන විදිහට අල්ලපන්. මේක ගිහින් දාපල්ලා දැන් කැප්‍රබේන් වල හොඳ හන්දියක් නැද්ද? මිස්ටර් සිරං මේ බලන්න අද පත්තරේ හෙඩ්ලයින් එක. මොකද්ද මිස් පතුල නමේ පෙට්‍රල් රුපියල් 100කින් අඩු වෙලාද? මේ බලන්න කොහෙද